ඔයාගේ නිදන කාමරේ මධ්‍යම රාත්‍රී 12ට විතර ඔයාගේ ජනේල ළඟ අඳුරු සෙවණල්ලක් ඔයාගේ දිහා බලන් ඉන්නවා. ඒ ලාටට මොන වගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වෙයිද? වීඩියෝ එකට යන්න කලින් ඔයාට දැන් මතක් කරනවා. ඔයා ගොඩක් සංවේදී කෙනෙක් නම්, ඔයා ඉක්මනට බය වෙන කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක බලන්න එපා. මොකද ඔයාට රැයට සුවදායි නිින්දක් නැති වෙන්න පුළුවන්. ඔයා ඉක්මනින් බය නොවන කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න. අපි කතා කරන පළවෙනි සිදුවීමේදී කාන්තාවක් Tamanගේ නිතන කාමරයට යනවා. ඊට පස්සේ නිින්දට ගියාට පස්සේ කාමරය ඇතුලේ ගොඩක් අద్భుත සිදුවීම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ කාමරයේ දොරක් අద్భుත විදිහට ඇරෙනවා. කෙනෙක්ට කියන්න පුළුවන් මේක හුළඟට ඇරෙන්නේ නැති කියලා. ඒත් හොඳට බලන්න. දොරේ හැන්ඩල් එක පාත් වෙනවා. ඒ කියන්නේ මේක හුළඟට වෙච්ච දෙයක් නෙවෙයි. ඒ වගේම මෙතන තව දෙයක් සිද්ධ වෙනවා. මේ දොර අරගෙන විනිත පේන සෙවණල්ලක් වගේ දෙයක් ඇඳ ළඟට එනවා. එතනින් පස්සේ මේ සිද්ධිය තවත් දරුණු වෙන්න පටන් ගන්නවා. මේ කාන්තාව පොරවගෙන ඉන්න බෙඩ් ෂීට් එක විසික් වෙනවා. ඊට පස්සේ ඇය දොර ඇරුණු කාමරයට ඇදිලා යනවා. මේ සෙවණල්ල කවුරු වෙන්න පුළුවන්ද? මේ කාන්තාවට මොනවා වෙන්නේ නැද්ද? ඒක තවමත් අභිරහසක්. අපි ඊළඟට කතා කරන සිදුවීමේදී මේ ළමයා ඉන්න තොටිල්ල අමුදිද්දියට හෙලවෙන්න පටන් ගන්නවා. ඔව් මේ සිදුවීමෙත් කියන්න පුළුවන් හොළඟට හෙලවෙනවා කියලා. මොකද කැලෙන්ඩර් එකේ හෙලවෙන නිසා. ඒත් මේ තොටිල්ල හෙලවෙන විදිහ දැක්කාම හොළඟට හෙලවෙනවා කියලා හිතන්න අමාරුයි. ඒ වගේම අද්භූතයට අල්මාරියේ දොරත් ඇරෙන්න වැහෙන්න පටන් ගන්නවා. ඊට ටික වෙලාවකට පස්සේ අඳුරු පෙනුමක් සහිත කෙනෙක් ජනේලේ ඇරලා ඔවුන් දිහා බලන් ඉන්න පටන් ගන්නවා. මෙතනින් පස්සේ මේ සිදුවීම් ගොඩක් දරුණු අතර හැරෙනවා.
මේ කාමරය ඇතුලේ මොකක් හරි දෙයක් සිද්ධ වෙනවා කියලා මේ කාන්තාවට දැනුන නිසා ළමයි දෙන්නත් එක්ක කාමරෙන් එළියට යනවා. ඒ වගේම ඔයාලා දකින්න ඇති හඳාසෙන් අඳුරු පිරමක් හැද දෙයක් විටෙන් විට ඔවුන් දිහා බලනවා. සමහර විට මේ දේ අද රෑ ඔයාට වෙන්නත් පුළුවන්. ඉතින් කොහොමද වීඩියෝ එක? ඔයාලට හිතන දේ කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරලා channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. දිගටම අපිත් එක්ක රැඳිලා හිටියොත් මේ වගේ horror video, horror story, urban legend වගේ වීඩියෝ බලන්න පුළුවන්. එනම් ගෙන් එන්නම්. ඔයාට සුබ දවසක්.